අපිට ඩෙන්ගු රෝග කළමනාකරණය පිළිබඳ පුහුණු හා පර්යේෂණ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගිතා මධ්‍යස්ථානයක් හැටියට ජාතික බෝවන රෝග විද්‍යායතනය නම් කරලා තියෙනවා. මේක බොහොම සුවිශේෂී කාරණයක්. මේ අවුරුද්දේ අපේ රෝහල සියවර්ෂය සම්පූර්ණ කරන අවස්ථාවේදීම මෙම තත්ත්වය ලබා ගැනීමට හැකියවීම පිළිබඳ අපිට තියෙන දැඩි ආඩම්බරයක්. පහුගිය වසර ගණනාවක් පුරාවට පරිපාලකයන් සහ විශේෂඥ වෛද්‍යවරයන්, හෙද කාර්ය මණ්ඩලය, අනිකුත් වෛද්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනාම එකතු වෙලා කරපු දැඩි පරිශ්‍රමයක ප්‍රතිඵලයක් හැටියට තමයි අපි අද මේ තත්ත්වය ලබාගෙන තියෙන්නේ. මේක ශ්‍රී ලංකාවේ රෝහලකට මෙම තත්ත්වය ලබා දුන්න පළවෙනි අවස්ථාව. ඒ ගැන අපිට විශාල ආඩම්බරයක්, අභිමානයක් තියෙනවා. ඒ වගේම මෙම තත්ත්වය අපිට ලබා දීලා තියෙන අවුරුදු 4කට ඒ අවුරුදු 4 ඇතුළත අපි හරිම අභියෝග ගණනාවකට මුහුණ දෙනවා. ඒ අභියෝග අපි නියමාකාරයෙන් ජයගත්තොත් තමයි අපිට නැවතත් තවත් අවුරුදු 4කට මෙම තත්ත්වය ලබන්නේ. මෙතෙන්දී සුවිශේෂ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මෙතෙක් කාලයක් අපේ රටෙන් හැම වෙලෙම වෙනත් රටවලට ගිහිල්ලා පුහුණුව ලැබීම තමයි සිදු වුනේ. නමුත් මින් ඉදිරියට ජාතික බෝවන රෝග විද්‍යායතනයට හැකියාව ලැබෙනවා වෙනත් රටවල, විශේෂයෙන්ම CRO ඛණ්ඩයට අයිති රටවල සෞඛ්‍ය සේවක කණ්ඩායම් මේ රටට ගෙන්නගෙන අපේ ආයතනයට ගෙන්නගෙන ඩෙන්ගු කළමනාකරණය සහ පර්යේෂණ පිළිබඳ පුහුණු කිරීමට සහ අපේ පර්යේෂණ වලට සහභාගී කරගන්න. මම මේ සම්බන්ධයෙන් ඉතාමත්ම කැපවීමෙන් කාලාන්තරයක් තිස්සේ මේ කොහොම හරි අපි කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් මේකට කැපවෙච්ච කණ්ඩායමක් තමයි මාත් එක්ක මෙතන ඉන්නේ.